ලංකාවේ කොතරම් සංචාරක ආයතන තිබුණත් ඒෂියා මිරකල්ස් මේ දෙවන්ත සම්මාන ඔල්ලේදී සම්මානයට පාත්‍ර වන එකම විදේශ සංචාරක ආයතනයේ බවට එබාටෝ ට්‍රැවල්ස් පත් වෙනවා. මමත් සංචාරය කරන්න තෝරගත්ත ආයතනයේ බවට පත් වන්නේ එබාටෝ ට්‍රැවල්ස්. ඒකට ඒක හේතුවක් තියෙනවා. මට කවිදු මුලින්ම හමු වෙච්ච දවසේම මට දෙරිච්ච දෙයක් තමයි කවිදුත් ඔහුගේ බිරිඳත් තාම වගකීම් සහගතව සහ ඒගොල්ලෝ මේ වැඩේ දන්නවා කියන එක. පාරක් අපි තායිලන්තෙම ගියපු වෙලාවක එතන තිබුණු ක්‍රවුඩ් එක වැඩි, මිනිස්සු ඇවිදිනවා. ඒ අතරතුර අර ඔයා කලින් කිව්වා වගේම අතරමං වෙච්ච මිනිස්සු අපිට හම්බුණා. ඊපස්සේ හොයාගන්න විදිහක් නැතුව පර්ස් නැති වෙච්ච මිනිස්සු අපිට හම්බුණා. ඔය දේවල් ටිකත් එක්ක තමයි අපි ලංකාවට ආවේ කල්පනා කර කර. ඔයාවට පස්සේ තමයි මම හිතුවේ මගේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ කියන එක. ඒ කවුරුත් මට සංචාරකයෙක්, මගේ කස්ටමර් කෙනෙක් වුණේ නැහැ. යන ඕනම කෙනෙක් මට වුණේ මගේ පවුලේ කෙනෙක්. ආයතනයේ ප්‍රධානියා කියලා මම ලංකාවට වෙලා ඉන්නේ. හැම සංචාරයකට මම පෞද්ගලික එකතු වෙනවා. හැම සංචාරයකම අපි හැමෝටම අයියෝ මගේ සල්ලි නාස්ති වුණානේ කියන තැනට තිබ්බේ නැහැ. කවිඳු මේ ආයතන ප්‍රධානියා මේ සෑම සංචාරයකම ගමන් කරනවා අර 15 දෙනත් එක්ක. කවිඳු shopping යනකොටත් පස්සෙන් එනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. දකුණු පැත්තට හැරුණාම මේ shopping කරන ටික තියෙනවා, වම් පැත්තට හැරුණාම මේ shopping කරන ටික තියෙනවා. ඉතින් මීටර මෙච්චරක් ගිහිල්ලා පාර පැන්නාම අනිත් shopping mall එක තියෙනවා. එහෙම කියලා දාන්න තිබුණා. මම කියන්නේ ඔයා ඉන්න තැන කඩේ නම කියන්නේ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපිට වෛද්‍ය සේවාව වුණත් ටක් ගාලා සපය ගන්න පුළුවන්. ඔය වෙලාවක මට කියනවා මේ චානු මට හිතා ගන්න බෑ. මම මගේ බිරිඳ ඇර කවුද මේ මිනිස්සුත් එක්ක මම යවන්නේ කියලා. තාම එහෙම කෙනෙක් හිතා ගන්න බෑ කියලා. මොකද ඔහු තරණ වගකීම එහෙම වෙන කෙනෙක් දරයිද ආයතනයේ සේවය කරන කෙනෙක්. 1,25,000කට දවස් 5ක් තායිලන්තයේ ඉඳලා ඔය ඔක්කොම තරුපන්තියේ හොටල් වල ඉඳලා මේ ආයතන ප්‍රධානියාම ඔබව තැන්වලට එක්කන් ගිහිල්ලා ඒ කෑම බීම කුහුස් වල ඉඳලා ඔබට ඩිනර් එකක් අරගෙන මේ ඔක්කොම අත්දැකීම් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ඇක්ටිව් වෙන්න ඇක්ටිවිටීස් කරලා මේ හැම එකම මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? සහ ආහාර වේල් පවා උදෑසන ආහාර වේල් පවා මේකට ඉන්ක්ලූඩ් කියලා ඔබ විශ්වාස කරනවද? සිංගප්පූරුව මැලේසියාවට රටවල් දෙකටම එකපාර යන සංචාරයක් තියෙනවා. සිංගප්පූරුවට විතරක් මැලේසියාවට විතරක් යන තනි යන සංචාර තියෙනවා. එතකොට Tamanට තීරණය කරන්න පුළුවන් මම කලින් මැලේසියාවලට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් සිංගප්පූරුවට විතරක් යනවා. ගිහිල්ලා නැත්තම් යාට දෙකටම යන්න පුළුවන්. තුනම ගියපු අයටත් දැන් අපි කතා කරගෙන යනවා තව රටවල් දෙක තුනක් එක්ක තව සංචාරයක් අලුත්ම රටක් පටන් ගන්නත්. ඊට අමතරව වන්දනා ගමනක් ලෑස්ති කරලා තියෙනවා තායිලන්තේ. ශ්‍රද්ධාව නැති කරගෙන වඳින්න බෑනේ අපිට. ඒ වගේම තමයි භාවනාව වැඩසටහන වලට සම්බන්ධ වෙලා භාවනා කරලා හිත පහන් දල්වගෙන ආයි හවසට රන්ඩුවේ බස් එකේ එන්නත් බෑ. අපිට දෙන්න ඕනේ පාස්පෝර්ට් එක විතරයි. එතකොට එයා ටිකට් එකට අවශ්‍ය ඩොකියුමන්ට් එක ෆිල් කරන්නේ අපි. ටිකට් එක අතරම දෙනවා. ඊට පස්සේ හොටෙල්ස් වලට අවශ්‍ය ඩොකියුමන්ට් ෆිල් කරන්නේ අපි. එහෙ තායිලන්තේ ඉමිග්‍රේෂන් එකට දුන්නාට පස්සේ එතන ෆිල් කර ඉන්න ඕනේ නැහැ කිසිම ඩොකියුමන්ට් එකක්. ඒගොල්ලන්ට අවශ්‍ය විස්තර ටික ඔක්කොම ඒගොල්ලෝ පුරවලා තියෙන්නේ. ඒගොල්ලෝ සිස්ටම් එකකටත් මම දාලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ස්කෑන් කරලා බලලා අග්ගාලා සීල් එක ගහලා අපි යනවා. අපිට වැඩි වෙලා පොලිමේ ඉන්න ඕන වෙන්නේ නැහැ. එබාටෝ ට්‍රැවල්ස් අනෙක් සංචාරක ආයතනත් එක්ක වෙනස් වෙන්නේ ඇයි? ඒ නිසා තමයි ඔවුන් ඒෂියා මිරකල්ස් සම්මානයෙන් පිදුම් ලබන්නේ. එහෙනම් තව ඉදිරියේදී සංචාරක කිහිපයක්ම තියෙනවා. මගේ සංචාරයේ තොරතුරුත් ඔයගලන්ට එබාටෝ ට්‍රැවල්ස් වලින් බලන්න අවස්ථාවක් තියෙනවා ඉස්සරහට. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් එවැගේම කලාකරුවන් මාධ්‍යවේදීන් වැනි විශිෂ්ටයින් ඇගයුමට ලක් කරන ලංකාවේ අති දැවැන්ත සම්මාන උළෙලක් වන ඒෂියා මිරකල්ස් 2026 ඉතාම උත්කර්ෂවත් ලෙසින් පසුගියදා පැවැත්වුණා ටාජ් සමුද්‍රා හොටල් පරිසරයේ. එෙහිදී එබාටෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් සම්මානයට පාත්‍ර වෙනවා. ඒ ගැන තමයි අද දවසේදී අපි මේ කතා කරන්නේ. ඒ සම්මානය තමයි විශිෂ්ටතම විදේශ සංචාරක සේවා සපයන්නා ලෙසින් තමයි මෙවර එබාටෝ ට්‍රැවල්ස් එම සම්මානයෙන් පිදුම් ලබන්නේ. ලංකාවේ කොතරම් සංචාරක ආයතන තිබුණත් ඒෂියා මිරකල්ස් මේ දෙවන්ත සම්මාන ඔල්ලේදී සම්මානයට පාත්‍ර වන එකම විදේශ සංචාරක ආයතනයේ බවට එබාටෝ ට්‍රැවල්ස් පත් වෙනවා. ඉතින් එබාටෝ ට්‍රැවල්ස් අධිපතිතුමන්, සභාපතිතුමන්, කළමනාකාර අධ්‍යක්ෂකතුමන් කවිදු මදුශංක අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. මේ සම්මානය ගැන කතා කරන ඔහු ඇරෙන්න වෙන කවුද? දැන් මුලින්ම මේ සම්මානයට ඔබ නිර්දේශ වෙනවා කොහොම කවිදු? මොකද දැනුනේ? සම්මානයට නිර්දේශ වෙනවා කියලා පළවෙනි පණිවිඩය ලැබිච්ච ගමන් කියන්න බැරි තරම් සතුටක් ආවා. මොකද ලොකු කැපකිරීමක ප්‍රතිඵලය තමයි අපිට මේ හම්බෙන්න නිර්දේශ වෙලා තියෙන්නේ කියලා තමයි අපි තීරණය කරේ. මොකද දැන් මම මුලින්ම
පිටරටකට ගියපු වෙලාවේදී දැක්ක දේවල් එකතු කරලා තමයි අපි අපේ ආයතනය පටන් ගත්තේ. ඒ ආයතනයේ ප්‍රතිඵලයක් තමයි මේ සම්මානය අපිට. හරි දැන් කවිඳුගේ කතාව මම මගින් නතර කරනවා. මුලින්ම උණුසුම් සුබ පැතුම් මේ සම්මානයට. ඒ වගේම ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නේ මැදදී දැන්. ආයිබෝන්. දැන් මේ කවිදු එක්ක මම මේ කතා කරන මේ කතාබහ හරිම අපි දෙදෙනා මේ මීට කලින් ගොඩක් හමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මමත් සංචාරය කරන්න තෝරගත්ත ආයතනයේ බවට පත්වන්නේ එබාටෝ ට්‍රැවල්ස්. ඒකට ඒක හේතුවක් තියෙනවා. මට කවිදු මුලින්ම හමු වෙච්ච දවසේම මට දෙරිච්ච දෙයක් තමයි කවිදුත් ඔහුගේ බිරිඳත් ඉතාම වගකීම් සහගතව සහ ඒගොල්ලෝ මේ වැඩේ දන්නවා කියන එක. මොකද මම ගොඩක් රටවල් වල සංචාරය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා ගොඩක් ආයතනත් එක්ක. හැබැයි ගොඩක් වෙලාවට මට මතකයි මම එක්තරා රටක ගිහිල්ලා බස් එක හොයාගන්න බැරුව පාරේ අතරමං වෙච්ච දවසක් මට මතක් වුණා. ඒකත් එක්ක කවිඳු කතාව කියනකොට මට හිතුණා ෂම් අයියනේ ඔයා එහෙම කරන්න කියලාත් මම එක වෙලාවක ඇහුවා මොකටද එහෙම කරන්න කියලාත් මම අහපු අවස්ථා තියෙනවා සමහර වෙලාවට. ඒ නිසා තමයි මේ පණිවිඩය මට හිතුණා ඔයගලන්ට කියන්න ඕනේ කියලා. අඩු ගානේ ඉදිරියට විදේශ රටක සංචාරයකට යන්න ඉන්නවා නම් මෙන්න මේ ටිකවත් දැනගෙන යන්න කියලා ඔයගලන්ට කියන්න ඕනේ කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ සම්මානය. ඔන්න බලන්න මං බොරුද කියන්නේ කියලා. අර ඔහු කිව්ව කතාවට දැන් ඔන්න මුල පුරන්න. කමින් මුලින්ම දැන් කියන්න ඔබ ඇත්තටම කවුද? ඒ කියන්නේ ඔබගේ රැකියාව මොකද? ඔබ කවුද කියලා කියනකොට මං හරි කැමතියි. ඔබේ බිරිඳත් එහෙමයි. ඇත්තටම මමගේ නම කවිඳු මදුසංග. මගේ ඩිග්‍රී එක තියෙන්නේ නෙට්වර්ක් පැත්තට. මගේ සම්පූර්ණ මගේ පසුබිම IT පසුබිමක් තියෙන්නේ. ඒ අතර මම IT එකත් එක්ක එකතු වෙලා ඒ පසුබිමෙන් යනකොට මම ලංකාවේ තියෙන ප්‍රධාන ආයතනවල රැකියාව කරලා මගේම ව්‍යාපාර පටන් අරගෙන කරගෙන යනවා IT කම්පැනියකුත්. ඒ අතරතුරදී සංචාරය කරපු වෙලාවකදී මමයි මගේ බිරිඳයි අපි දෙන්නට අපේ මැස් වලට දකින්න හම්බෙච්ච දේවල් තිබුණා. يعني අපිටත් බිරිඳ කවුන්ටන් පැත්තනේ ඉන්නේ. ඔව්. බිරිඳත් ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක එකවුන්ටන්ට් කෙනෙක්. ඉතින් අති ප්‍රසිද්ධ ආයතනයක. අති ප්‍රසිද්ධ ආයතනයක හෝටල් ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක තමයි අපි මේ පිටරට සංචාරයකට ගියේ. ඒ ගියාම දැන් අපිට හම්බෙච්ච අත්දැකීමුත් තිබුණා. අපේ ඇස් වලට පෙනිච්ච අත්දැකීමුත් තිබුණා. ඒක මොකද එකපාරක් අපි තායිලන්තෙම ගියපු වෙලාවක එතන තිබුණු ක්‍රවුඩ් එක වැඩි, මිනිස්සු ඇවිදිනවා. ඒ අතරතුර අර ඔයා කලින් කිව්වා වගේම අතරමං වෙච්ච මිනිස්සු අපිට හම්බුණා. ඊට පස්සේ හොයාගන්න විදිහක් නැතුව පර්ස් නැති වෙච්ච මිනිස්සු අපිට හම්බුණා. ඔය දේවල් ටිකත් එක්ක තමයි අපි ලංකාවට ආවේ කල්පනා කර කර. ඔයාවට පස්සේ තමයි මම හිතුවේ මගේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ කියන එක. ඉතින් හිතලා ඉවරලා තමයි අපි මේක පටන් අරගෙන කරගෙන යමු, අපි සේවාවක් කරමු කියලා හිතුවේ. මොකද දැන් මේ වෙනකොට මාත් එක්ක ගියපු පිරිස ගත්තොත් ඒ කවුරුත් මට සංචාරකයෙක්, මගේ කස්ටමර් කෙනෙක් උන්නේ නැහැ. යන ඕනම කෙනෙක් මට උනේ මගේ පවුලේ කෙනෙක්. මම හිතුවේ හැමදාම මගේ පවුලේ කෙනෙක්ට අවශ්‍ය දේ මොනවාද ඒ අවශ්‍ය දේ මම කරලා දෙනවා කියලා. ඉතින් මගේ පවුලේ කෙනෙක් පිටරටකට ගියොත් එයාට ඉන්න තැනක්, කෑම බීම ටික, යන හැම තැනකටම සුව පහසු වාහන ඒ ටික අවශ්‍යයි. මට ගියත් එච්චරනේ. ඉතින් ඒක නිසා මම කරපු වැඩේ ඒ දේවල් ටික ඔක්කොම මගෙන් මාත් එක්ක එකතු වෙලා මගේ කම්පැනි හරහා යන හැමෝටම දුන්නා. විශේෂයෙන් දැන් ආයතනයේ ප්‍රධානියා කියලා මම ලංකාවට වෙලා ඉන්නේ. හැම සංචාරයකට මම පෞද්ගලික එකතු වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ගෙනිච්චත් ගෙනියන්නේ කුඩා කණ්ඩායම්. මොකද 15කට අඩුවෙන් හැමතිස්සෙම අපි තියාගන්නවා 15ක් කියන්නේ ඇත්තම කිව්වොත් ෆැමිලි 4ක් නැත්තම් 3ක්. ඉතින් ඒ වගේ කට්ටියක් ගෙනිච්චාම මට එක එක්කෙනා ගැන තනි තනියෙන් බලන්න පුළුවන්. මොකද වයස් සීමාවල් වෙනස් වෙනවා. ඉතින් ඉස්කෝලෙන් ළමයි ඉන්න පුළුවන්, වැඩිහිටියෝ ඉන්න පුළුවන්, තරුණ වයසේ අය ඉන්න පුළුවන්. එතකොට ඒකෙත් අපේ අක්කලා නංගිලා මලිලා වගේ අපි සහෝදරයෝ වගේ එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ හැම කෙනාටම තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන විදිහට අපි දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ දේවල් එක්ක කුඩා කණ්ඩායම් එකතු කරලා අපි සංචාරය පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ හම්බෙලා තියෙන්නේ. මොකද හැම සංචාරයකම අපි හැමෝටම අයියෝ මගේ සල්ලි නාස්ති වුණානේ කියන තැනට තිබ්බේ නැහැ. අපිත් එක්ක ආපු හැම කෙනාම ලංකාවට ඇවිල්ලා කිව්වේ ඔයා අපි
දුන්න මුදලට වඩා අපිට දෙයක් කරලා දුන්න කියලා. ඉතින් අන්න එහෙම දෙයක් දුන්නේ හැම කෙනාම මගේ පවුල කෙනෙක් කියලා හිතපු නිසා. ඉතින් ඒකෙන් මට ඒකේ ප්‍රතිඵලයක් තමයි අද මේ සම්මානය හම්බෙච්ච එක. දැන් කවිදු මුළු කතාවම එක සැරේම කියලා ඉවර කළා. දැන් මම මේක මෙන්න මේ විදිහට කියන්නම්. එක පැත්තකින් ඔබට සංචාරක ආයතන ඕන තරම් හමු වෙලා ඇති. සහ අපි මේ සංචාරකයන් රටවල් ගත්තොත් තායිලන්තය වගේ රටක් ගත්තොත් එම හරි ප්‍රසිද්ධයි. සහ ගොඩාක් සංචාරක ආයතන මේ තායිලන්තයට පිරිස් අරගෙන යනවා. අපි දකිනවා Facebook එකේ නිතරම පෝස්ට් දකිනවා. ඔබත් දකිනවා ඇති. දැන් ඔන්න ඔබට කියනවා ඔබට නවතන පාස්කම් තියෙනවා, ඔබට AC සහිත වාහන තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඔබ සංචාරයට එනකොට 100ක් විතර බස් එකක AC බස් එකක නැගලා මේ 100 පන්න යනවා අපි දැකලා තියෙනවා ගොඩාක් සංචාරවලදී. මේ අය විවිධ විදිහේ අපහසුතාවලට ලක් වෙනවා, අසනීප වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ යන අය යන්නේ මාර්ග උපදේශකින් සමග. එහෙම නැතුව මේ සංචාරක ගොඩක් වෙලාවට කියන්නේ ඒගොල්ලෝ මාර්ගය පෙන්වනවා. මෙන්න මේ පාර තමයි යන්නේ, මෙන්න මේතන තමයි මේක තියෙන්නේ කියන. ඒක හරි. ඔබ විශ්වාස කරනවාද කවිඳු මේ ආයතන ප්‍රධානියා මේ සෑම සංචාරයකම ගමන් කරනවා අර 15 දෙනත් එක්ක. ඒක තමයි මේක තියෙන විශේෂත්වය. 100ක් බලා ගන්නවා කියන එකයි 15 දෙනෙක් බලා ගන්නවා කියන එකයි හාත්පසින්ම වෙනස් සහ අඩු පිරිසකට වැඩි පහසුකම්. දැන් නවාතැන් පහසුකම් ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි ඔබ දෙන්නේ තරුපන්ති හෝටල් වල නවාතැන් පහසුකම්. එතකොට එතනින් එහාට 15 දෙනෙක් නිසා ඔබට හොඳ වාහන වලින් යන්න පුළුවන්. අර ඔක්කොම පැක් කරපු AC බස් එක උනත් අර බස් එකේ පැක් වෙලා අර මේ අපි අනුරාධපුර යනවා වගේ රටවල් වල ඇවිදින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ පහසුකම උපරිමයෙන්ම සලසනවා. සහ මම දැක්කා ඔබගේ පැකේජ් එකේ තියෙන ඔබ අපිට උදාහරණයක් ඩ්‍රීම් වර්ල්ඩ් යනවා නම් ඔබට අන්ලිමිටඩ් මේ එක ටිකට් එකෙන් අන්ලිමිටඩ් ඔබට ඕනම ගේම් එකක නැත්නම් ඕනම එකක තියෙන විවිධ ඇක්ටිවිටීස් වලදී ඔබට ඒ ඇක්ටිවිටීස් සඳහා සහභාගී වෙන්න පුළුවන්. සහ ආහාර වේලුත් අන්තර්ගතයි ඔබේ පැකේජ් එකට. ආහාර වේල අන්තර්ගතයි. එතකොට අන්තිම දවසේ ක්‍රූස් එකක රාත්‍රී ආහාරය ඔබට ගන්න පුළුවන්. ක්‍රූස් එකේ යන ගමන් සින්දු කියන ගමින් අන්ලිමිටඩ් බියර් තියෙනවා නේද? එහෙමත් තියෙනවා. ඉතින් කැමති නම් ඉතින් මම හිතනවා ඒ සියල්ල සහ ඔබ ඔවුන් කොහෙද යන්නේ? අපි හිතමු තායිලන්තයේ ඇවිදින මේ ස්ට්‍රීට් වල ද එහෙම නැත්නම් ඔබට shopping යන්න ඕනද? කවිද shopping යනකොටත් පස්සෙන් යනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඇත්තද කවිද? ඒකේම පස්සෙන් යන්නේ ඔබ හැම සංචාරකම? ඇත්ත. එහෙම යන්නේ හේතුව දැන් මට තිබුණා ඕනේ නම් යන කට්ටියට එක group එකක් හැදුවා. group එකට දාන්න පුළුවන් ඔයාගේ හෝටලේ ඉඳන් ඉස්සරහට යන්න. දකුණු පැත්තට හැරුණාම මේ shopping කරන ටික තියෙනවා, වම් පැත්තට හැරුණාම මේ shopping කරන ටික තියෙනවා. ඉතින් මීටර මෙච්චරක් ගිහිල්ලා පාර පැන්නාම අනිත් shopping mall එක තියෙනවා. එහෙම කියලා දාන්න තිබුණා. හැබැයි දැන් ගොඩක් වෙලාවට හිතන්නකෝ අපේ රටේම ගමක ඉන්න කෙනෙක් කොළඹ ආවොත් කොළඹ අතරමං වෙන්නේ නැද්ද? මොකද පාරවල් වන් වේ කරනවා, වෙනස් වෙනවා, කඩ වෙනස් වෙනවා. කඩේ තියෙන තැන නෙමෙයි ඊළඟ දවසේ තියෙන්න වෙනවා. ඉතින් එතකොට මම පෞද්ගලිකව මගේ ඇස් දෙක මං කිව්වනේ මුලින්ම දැක්ක දේ ඒකත් එක්ක තමයි මම මේ තීරණය කරේ. දැන් මට නිතරම ගිහිල්ලා එක පැත්තකින් පාරවල් ඔක්කොම පුරුදුයි, අනිත් එක අඳුරන අයත් ඉන්නවා. ඒත් එක්කම ලංකාවේ වගේම තමයි ඕන තැනක හොරහතුරු ඉන්න පුළුවන්. එතකොට එහෙම කියන්නේ හොරෙක්ද කියන එක අපි අඳුර ගන්න බෑනේ. අපේ අයට සුද්දෝ කියලා එම හැමෝම සුද්දෝ නෙවෙයි. හැමෝම සුද්දෝ නෙවෙයි. කියන්නේ තායිලන්තේ තායි මිනිස්සු නෙමෙයි, තව රටවල් වලින් ආපු අය ඉන්නව හොරකම් කරන්නේ. ඉතින් එහෙම වෙච්ච වෙලාවකදී ඒ දේවල් හැමදේම අපි කියලා දුන්නොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. හැබැයි කියලා දුන්නට වඩා මම හිතන්නේ දැන් කෙනෙක් ගියාට පස්සේ කල්පනා කරනවා අපි තනියෙන් දැන් ඉන්නේ කියලා. හැබැයි ඒගොල්ලන්ට හිතේ හරි හයියක් තියෙනවා අපි එක්කන් ආපු කෙනා මේ ආවට ඉන්නවා, හැරිලා බැලුවොත් මාව පේන්න ඉන්නවා කියන. එතකොට ඒ කියන්නේ ළඟ පාරවල් ගොඩක් තියෙනවා. ඉතින් අතරමං වෙන්නේ නැහනේ. ඕන වෙලාවක කිව්වොත් මට ඉන්න තැනට හොයාගන්න බෑ කියලා මම කියන්නේ ඔයා ඉන්න තැන කඩේ නම කියන්න මට. බෝඩ් එකේ බලලා එතන තියෙන නම්බරේ කියන්න. මං එතනට එන්න. ඇවිල්ලා මම එක්කගෙන යන්න. මොකද එහෙම කරොත් කාලය ඉතුරු කරගන්නත් පුළුවන්, ආරක්ෂාව ඉතුරු කරගන්නත් පුළුවන්. හැමදේම තියෙනවා. මොකද අපිට කියන්න බෑ කිසි කෙනෙක්ට අසනීපයක් වෙයිද. දැන් පාරක යනකොට උනත් අසනීපයක් වුණොත් දැන් අපේ සංචාර වලට එකතු වෙනවා
ෆැමිලි වලින් නැතුව තනියෙන් එකතු වෙන ගෑල්ලමෙක් වෙන්න පුළුවන් පිරිමිලමෙක් වෙන්න පුළුවන්. එයා තනියෙන් ගිහිල්ලා shopping කරන්නේ එයා තනියෙන්. එතකොට හදිස්සියක් වුණොත් එයා කාටද කතා කරන්නේ? කරන්න කෙනෙක් නැහැ. ඉතින් අපි හැම දෙයක්ම බලලා දැන් අනිත් එක යන්න කලින් අපි අහනවා මොන හරි අසනීපයක් තියෙනවද? බෙහෙත් කොහොමද ඒවට ගෙනියන්නේ? එහෙම කරා නැතා කියලා නෑ. දැන් ලංකාවේ ඉන්න අපේ වෛද්‍යවරු ඉන්නවා මාත් එක්ක නිතරම කියන්නේ පැය 24 මේගොල්ලෝ සැරින් සැරේට කෝල් කරලා බලනවා අපේ සංචාරය ගැන. මොකද අපේ ගෲප් එකේ ඉන්න කට්ටියගේ අසනීප තත්ත්ව මොන හරි තියෙනවද කියන එක අපි ලංකාවත් එක්ක කොඩිනේට් කරනවා නිතරම. එතකොට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපිට වෛද්‍ය සේවාව වුණත් ටක් ගාලා සපය ගන්න පුළුවන් විදිහට තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොතින් ඔය සංචාරයේදී ඔබට වෙන ඕනෑම අකරතැබ්බකදී ආයතන ප්‍රධානියටම කෙලින්ම ගිහිල්ලා නේද බනින්න පුළුවන් ඕනනම් මේක නම් හරියන්නේ නැහැ කියලා එවෙලෙම ඔබට පුළුවන් ඒ චෝදනාව කරන්න. එහෙම වෙනවා නම් ඉතින් ඒ රිස්ක් එක ඒ වගකීම සහ වගවීම මම හිතනවා ඔහු ආයතන ප්‍රධානයක් විදිහට අරගෙන ඉන්න නිසාම තමයි ඔහු වේලාවක මට කියනවා මේ චානු මට හිතා ගන්න බෑ මේ මම මගේ බිරිඳ ඇර කවුද මේ මිනිස්සුත් එක්ක මම යවන්නේ කියලා. එහෙම තාම එහෙම කෙනෙක් හිතා ගන්න බෑ කියලා. මොකද ඔහු දරන වගකීම එහෙම වෙන කෙනෙක් දරයිද ආයතනයේ සේවය කරන කෙනෙක් කියලා ඔහුට විශ්වාස කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසාම තමයි එබාට ට්‍රැවල්ස් විශේෂ වෙන්නේ. සහ මේ දැන් කට්ටිය කියන දපු තරුපන්තිය හෝටල් වල ඉඳලා කන්න බොන්නක් දීලා මේ ක්‍රූස් වල ගෙනහිල්ලා මේ මාර ගාණක් වෙනවද කියලා පැකේජ් එක. ඔය ඔක්කොම අර ටිකට් වල ගාණන් ඒ ඔක්කොමත් එක්ක පැකේජ් එක ගාණ කියනවා. දැනට පැකේජ් එක දෙන්නේ දවස් 5ක් රාත්‍රී 4ක් එක්ක ෆ්ලයිට් ටිකට් එක නැතුව මොකද මේ දවස්වල ෆ්ලයිට් ටිකට් එක අපිට කියන්න බෑ 1,25,000කට. 1,25,000කට දවස් 5ක් තායිලන්තයේ ඉඳලා ඔය ඔක්කොම තරුපන්තියේ හොටල් වල ඉඳලා මේ ආයතන ප්‍රධානියම ඔබව තැන් වලට එක්කන් ගිහිල්ලා ඒ කෑම බීම ක්‍රූස් වල ඉඳලා ඔබට ඩිනර් එකක් අරගෙන මේ ඔක්කොම අත්දැකීම් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ඇක්ටි වෙන්න ඇක්ටිවිටීස් කරලා මේ හැම එකම මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? සහ ආහාර වේල් පවා උදෑසන ආහාර වේල් පවා මේකට ඉන්ක්ලූඩ් කියලා ඔබ විශ්වාස කරනවද? ඉතින් ඔබට මේක හරිම විශේෂ අවස්ථාවක්. මේක මම දැක්ක ගමන් මේක ගැන කමින් මට දැනුවත් කර ගමන් මම කිව්වා ඇයි එච්චර එහෙම කරන්නේ? එහෙම වෙනවද? එහෙම කරන්න පුළුවන්ද කියන එක තමයි මගේ ඔළුවට ආවේ. සහ ඔබට හිතනවා නම් මේ අපේ යාළුවෝ සෙට් එකට විතරක් තායිලන්ත යන්න තිබ්බනම් මරු නේද කියලා. ගොඩාක් සංචාරවලදී ඔබට මේ ඔබ නොදන්න පිරිස් ගොඩාක් ඔබට එකතු වෙනවා. එතකොට ඔබට සමහරලාට සංචාරය අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඔබටම පවුලේ අයටම විතරක් ඔබ 15 දෙනෙකුට එකතු වෙන්න පුළුවන් නම් ඔන්න පුළුවන් කමින්දර කතා කරන්න ඉක්මනින්ම අනේ අපි 15 දෙනා විතරක් එක්කන් යන්න කියලා. ඔබට පුළුවන් මේ සංචාරය මනින්ම සංවිධානය කරන්න. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඔබේ ප්‍රයිවසි එක සහ ඔබේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙන්වෙන්ව හඳුනා ගැනීම ඉතාම වැදගත්. හරි, ඒ වගේම තමයි මේ තව විශේෂින් දෙයක් කියනකොට දැන් ඔන්න ඉස්සරහට දැන් අගෝස්තු අපේ සංචාරය දැන් ප්ලෑන් කරලා ඉවරයි. මම හිතනවා ඊළඟ සංචාර සැප්තැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසවල තියෙන සංචාර මොනවද කියලා කවුරු හරි විශේෂයෙන් හොයනවා නම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා දැන් ඒ ගැන තොරතුරු දැනගන්න. ඒ වගේම තමයි තව විශේෂයක් තියෙනවා. ඒකත් අපි කතා කරමු. ඉදිරි සංචාර මොනවද? ඉදිරියේදී අපේ තියෙනවා සිංගප්පූරුව මැලේසියාව. මොකද අපිත් එක්ක ගියපු අය ඊළඟට යන්න හොයනවා දැනක්. එතකොට අපි ලෑස්ති කරලා තිනවා සිංගප්පූරුව මැලේසියාවට රටවල් දෙකටම එකපාර යන සංචාරයක් තියෙනවා. සිංගප්පූරුවට විතරක් මැලේසියාවට විතරක් යන තනි යන සංචාර තියෙනවා. එතකොට Tamanට තීරණය කරන්න පුළුවන් මම කලින් මැලේසියාවලට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් සිංගප්පූරුවට විතරක් යන්න පුළුවන්. ගිහිල්ලා නැත්තම් යාට දෙකටම යන්න පුළුවන්. තුනම ගියපු අයටත් දැන්ට අපි කතා කරගෙන යනවා තව රටවල් දෙක තුනක් එක්ක තව සංචාරයක් අලුත්ම රටක් පටන් ගන්නත්. ඊට අමතරව වන්දනා ගමනක් ලෑස්ති කරලා තියෙනවා තායිලන්තයට. මොකද සියම් දේශය කියන්නේ බෞද්ධ ආගමට මුල් තැන දෙන රටක්. ඉතින් ඒක නිසා අපේ බෞද්ධයන්ට ගිහිලා නිදහසේ වැඳ පුදා ගන්න පුළුවන් විදිහේ ඒකටත් කියන්නේ වයස් සීමාවකින් තොරව නිදහසේ සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ සදහම් චාරිකාවක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒකත් මාස 3කට සැරයක් යන විදිහට තමයි ලෑස්ති කරලා තියෙන්නේ. දැන් ඔන්න මට එහෙම කිව්වම මේක අහන්න හිතුණා. දැන් ගොඩක් වෙලාවට මේ ඔය බෞද්ධ චාරිකා එහෙම නැත්නම් සදහම් චාරිකා වලට එන්නේ අපේ වැඩිහිටියෝ. දැන්
ගොඩක් වෙලාවට මේ වගේ සංචාරවලට ඔබටත් අත්දැකීම් ඇති ඔබේ අම්මා තාත්තා ගිහිල්ලා තියෙනවා ඇති. ගොඩාක් පිරිසිනවා 100ක් විතර ඉන්නවා සංචාරයේ. ඉතින් සමහර වෙලාවට අම්මලා තාත්තලාට මොනවා වෙනවද කියලාත් හිතා ගන්න බෑ, හොයා ගන්න බෑ. හැබැයි ඔබට හිතනවා නෑ අපේ අම්මයි තාත්තවයි මේ වෙන්වෙන්ව ඉතාම හොඳින් රැක බලා ගන්න ඕන. මොකද මේ රටවල දේශගුණය වෙනස්, මේ රටවල් වල කෑම බීම වෙනස්. ඔබට අසනීප වෙන්න තියෙන විශේෂයෙන් වැඩිහිටි අම්මා තාත්තා කෙනෙක් අසනීප වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි, අවිදිනකොට අමාරුයි. ඉතින් මේ හැමදේම 100ක විතර එක මාර්ග සංචාරක උපදේශකවරයෙක් කොහොමද බලන්න කියලා මට හිතා ගන්න බෑ. ඒකින්ද කමින්ද තීරණය කළේ නෑ මම ගෙනියන්නේ ඉතාම පොඩි ප්‍රමාණයක් කියලා. කී දෙනෙක්ට යන්න පුළුවන් සාමාන්‍ය මේ තායිලන්ත සංචාර? සදාම් චාරිකාව උපරිම 20යි. අපි 20න් නවත්තනවා ඒකත්. මොකද මේක පොඩ්ඩක් 5 දිනක් විතර වැඩිපුර ගත්තා. මොකද අපි අර යන තැන් වෙනස් නිසා පන්සල් වලට නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් පන්සලට ගියාට පස්සේ නිදහස තියෙන්න ඕනේ. නිදහසේ වඳින්න පුළුවන් වෙන්න ඕනේ, වන්දනාමාන කරන්න ඕනේ. උදේට පන්සලකට යනකොට ලෑස්ති වෙන්න ඕනේ, කලබලෙ නෙමෙයි. පස්සේ දුවගෙන ගිහිල්ලා බස් වල නැගලා හිර වෙලා ගිහිල්ලා අර අපේ ශ්‍රද්ධාව නැති කරගෙන වඳින්න බෑනේ අපිට. ඒ වගේම තමයි භාවනා වැඩසටහන වලට සම්බන්ධ වෙලා භාවනා කරලා හිත පහන් දල්වගෙන ආයි හවසට රන්ඩුවේ බස් එකේ එන්නත් බෑ. ඉතින් ඒ ඔක්කොම බලලා තමයි අපි ඒකත් 20ට සීමා කරලා තියෙන්නේ. මොකද එතකොට එතනත් අපිට හැම කෙනාගෙනම පෞද්ගලිකව බලන්න පුළුවන්. එතකොට ඒකෙත් මොකද දවස් 6ක් ඒක දවස් 6ක් රාත්‍රී 5ක් ටිකක් ඒක රිලැක්ස් එකක් තියලා තියෙන්නේ. මොකද මහන්සි වැඩි වුණොත් අපේ අම්මලා තාත්තලාට අමාරුයි. ඒක ගැන කල්පනා කරලා ඊළඟට වඳින්න ගියාම අපි යාට තමන්ගේ බණ භාවනා ටික නිදහසේ කරන්න වෙලාව දෙන්න ඕනේ. දැන් මේක මේ වෙලාවෙන් අපි මෙතනට යන් කියන එක හරියන්නේ නැහැ. ඉතින් ඒක ඔක්කොම බලලා අපි ටිකක් රිලැක්ස් එක දීලා ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේක හරි වැදගත් එකක් තමයි මට තේරිච්ච දෙයක් තමයි ඔවුන්ට මේක තියෙන දැනුවත් භාවය සහ ඔවුන් මේ ලැබපු අත්දැකීම් කොහොමද අනෙක් තමන් එක්ක යන පිරිසට සම්ප්‍රේෂණය කරන්න කියන කාරණේ. සහ වැදගත්ම දේ තමයි දැන් ඩොකියුමන්ට්ස් කියන එක හරිම හිසරදයක්. දැන් අයියෝ පාස්පෝර්ට් එක අරක ඉල්ලනවා, ඊපස්සේ මේක ඉල්ලනවා, අරක පුරවන්න කියනවා, මේක පුරවන්න කියනවා. මේක එයාපෝට් එකට යනකම්ම අපිට තේරුම් ගන්න බෑ, අපිට හරි අමාරුයි. ඒ ප්‍රශ්න විසඳුමක් තියනවද? ඒ ප්‍රශ්නට විසඳුම තියෙනවා. අපිට දෙන්න ඕනේ පාස්පෝර්ට් එක විතරයි. එතකොට එයා ටිකට් එකට අවශ්‍ය ඩොකියුමන්ට් එක ෆිල් කරන්නේ අපි. ටිකට් එක අතරම දෙනවා. ඊට පස්සේ හොටෙල්ස් වලට අවශ්‍ය ඩොකියුමන්ට් ෆිල් කරන්නේ අපි. ගියාට පස්සේ එතන හොටෙල් එකකින් තමන්ගේ රූම් එක ගන්නකොටවත් අඩුම ගානේ නැගිටලා ගිහලා අස්සම් කරන්න ඕනේ වෙන්නේ. පාස්පෝර්ට් ටික එකතු කරලා මම අරන් ගිහිල්ලා මොකද එතන රිසෙප්ෂන්ට සිංහල බෑනේ. ඉංග්‍රීසිුත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට අපි දැන් කෝඩිනේට් කරගන්නවා අපේ කම්පැනි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපි අවශ්‍ය විදියට පාස්පෝර්ට් මේ කාමර වලට කවුද ඉන්නේ කියලා බලලා තමන්ගේ ෆැමිලි එකට අදාළ විදියට අරන් ගිහලා රිසෙප්ෂන් එකට අරන් ගිහලා ඒ ෆෝම් එකත් මම ෆිල් කරලා යතුරු අතටම දෙනවා කාමරේ. ඊට අමතරව හෙට යද්දී අරයිවල් කාඩ් සබ්මිට් කරන්න ඕනේ. විවිධ දේවල් තියෙනවා. ඒ ඔක්කොම ටික අපේ පැත්තෙන් කරලා එයාපෝට් එකට ගේනවා අපේ ඩොකට් එක. ඩොකට් එක අතර දෙනවා තමයි කියන්නේ. පවුලේ දෙන්නේ 3 දෙනෙක් දින්නේ 3 දෙනාට 3ක් දෙනවා. මොකද රයිවල් කාඩ් එක තමන්ගේ නමින් තියෙන්නේ. එතකොට ඒක අරගෙන ගිහිල්ලා අපි තායිලන්ත ඉමිග්‍රේෂන් එකට දුන්නාට පස්සේ එතන ෆිල් කර ඉන්න ඕනේ නැහැ කිසිම ඩොකියුමන්ට් එකක්. ඒගොල්ලන්ට අවශ්‍ය විස්තර ටික ඔක්කොම ඒගොල්ලෝ පුරවලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක සිස්ටම් එකකටත් මම දාලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ස්කෑන් කරලා බලලා ටක් ගාලා සීල් එක ගහලා අපි යනවා. අපිට වැඩි වෙලා පොලිමේ ඉන්න ඕනේ වෙන්නේත් නැහැ. හොඳයි. එහෙනම් ලංකාවේ විශිෂ්ටතම විදේශ සංචාර සේවා සපයන්නා සම්මානයෙන් පිදුම් ලැබූ එබාටෝ ට්‍රැවල්ස්. ඉතින් අද දවසේදී අපි කතා කළේ එබාටෝ ට්‍රැවල්ස් අනෙක් සංචාරක ආයතනත් එක්ක වෙනස් වෙන්නේ ඇයි? ඒ නිසා තමයි ඔවුන් ඒෂියා මිරකල්ස් සම්මානයෙන් පිදුම් ලබන්නේ. එහෙනම් තව ඉදිරියේදී සංචාර කිහිපයක්ම තියෙනවා. ඕගොල්ලෝ මං හිතන්නේ යාළුවොත් එක්ක ගත කරනකොට යාළුවෝ 15ක් විතර 20ක් විතර එකතු වෙනවා ඇති. ලක්ෂ ගණන් වියදම් කරලා දේවල් කරනවා ඇති. හැබැයි 1,25,000කට තායිලන්තයේ දවස් 5ක් යාළුවෝ 15ක් එක්ක එකතු වෙලා යන්න තියෙනවා නම් තමන්ගේම පවුලේ 15 දෙනෙක් එක්ක එකතු වෙලා යන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? ඉතින් මේ අවස්ථාව
නැති කරගන්න එපා. ඉතා ඉක්මනින්ම එබාටෝ ට්‍රැවල්ස් කතා කරන්න. මගේ සංචාරයේ තොරතුරුත් ඔයගලන්ට එබාටෝ ට්‍රැවල්ස් වලින් බලන්න අවස්ථාව තියෙනවා ඉස්සරහට. ඉතින් ඒකත් බලන්න කියලා කියන ගමන් මං කියන්නම් මොකද වෙන්නේ කියලා. ඇත්තටම එහෙම වෙනවද කියලාත් කියන්නම් ඔයගලට. හරිද? ඉතින් ඒ විස්තරත් එක්ක අපි නැවතත් ඔබව හමු වෙන්නම්. කමිලු ඔබට සුබ පැතුම්. අපි නැවතත් ඊළඟ සම්මාන රාත්‍රියකදී හමු වෙමු. අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි.